ලාෆ්ස් ගෑස් අපේ මිනිස්සුන්ගේ දෛනික ආහාර රටාව ගැන අපි පොඩි විමර්ශනයක් කරා. ඉතින් අපි මේ විමර්ශනය කරගෙන යද්දී අපිට පෙනුනේ මිනිස්සුන් තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය වෙනවට වඩා වැඩි ප්‍රමාණයක් මිනිස්සු කෑම ආහාර පිළියෙල කරනවා. ඉතින් මේ පිළියෙල කරන ආහාර මේගොල්ලෝ ඒ වගේම ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් එළියට දානවා. ඒ කියන්නේ විසික් කරනවා. ඉතින් මේ විසික් කරන මේ කෑම හැමදේම මේ එකතු වෙන්නේ මේ කසල කල්පනාකරන පර්යන්තයේ. කසල කල්පනාකරණය කරන මහත්තරුන්ගෙන් අපි විමසලා බැලුවා මේ ගැන මොකද හිතෙන්නේ කියලා. ඉඳුල් ගන්න මට දවස් 3ක් තියෙනවා. එළවලු තියෙනවා සාමාන්‍ය තියෙනවා තියෙන එක්කෝ එළවලු සුද්ධ කරපුවා අරවන බත් තමයි වැඩියෙන්ම තියෙන්නේ. දැන් බලනකොට ටිකක් වැඩි වගේ තේරෙනවා. ඔය ඉස්සර ඉඳුල් තිබුණේ මේ එච්චර දැන් තියෙන ඉඳුල් මාර විදියට. බාල්දි තනි කර තියෙන ඉඳුල්. ඒ ඉඳුල් එකක් අරලා බලන්නකෝ. බද්ද තියෙන පොඩි දෙකිය. ඔයගොල්ලෝ යන ගමන් මේ වාහනයක පාරේ යනකොට ওই බාස්කට් එකක් තියෙන ඉඳුල් එක තියෙන. ඉඳුල් එක අරලා බලන්නකෝ බද්ද තියෙන්නේ මොනවද? තනි කර බත් තියෙන්නේ. අහක යන සෑවෙන අහකෑමක් තියෙනවා. ඇත්තම කියලා නම් ගොඩාක්ම එන්න වැඩිවීමක් තමයි තියෙන්නේ. ඉන්න අපරාධයක් වෙන්නේ. හෝටල් වලින් කොහොමද සාමාන්‍ය දෙයක් අහකෑමක් තියෙනවා. ඒක ඇත්ත ඒ වුණාට ගොඩාක්ම අහකෑම ගෙවල් වලින්. අපරාධ තව පවුල් 10කට 20කට විතර කන්න දෙන්න පුළුවන් කෑමක් එක ගමක් ඇතුළේ බැලුවම සෑහෙන අපතයක් කෑමක් තියෙනවා. මට ඉතින් එන දුකකුත් එනවා. මොකද මේ අපේ බොල් මහත්තුරු මහන්සියලා මේවා කරලා අම්මලා තාත්තලා මහන්සියලා රැකියාව කරලා හම්බ කරලා ගෙදරට ගෙනල්ලා තමන් මේ කෑම තමන්ට ගෙදරට ඕන විදියකට පාවිච්චි කරන්නේ නැතුව ගොඩක් අහක දෑම ගැන හරි වේදනාවක් තියෙනවා. අපි කුණුවදින ක්‍රමයක් යනවා. හරිම මේ අපරාධයක්. අපේ රටට හරි මේක තව මිනිස්සු ගොඩක් ජීවත් වෙන්න බැරුව ඉන්නවා. ඒ තැනකදී මේ වගේ දෙයක් වෙන එක හරි දුකක් වේදනාවක්. තානිකර ඉඳුල් තමයි තියෙන කොට. අපි කන කෑම බත් තමයි තියෙන කොට. අපෝ පවුල් ඉතින් පවුල් 10කට විතර කන්න ඉතින් ඉඳුල් අපරාධය අහක යනවා. ඔව් ගොඩක් බත් එකක තියෙනවා. 4 දිනකට කන්න විතර අහක යනවා ඉඳුල්. ඔව් ගෙදර ඉන්න 5 දෙනාලා 5 දෙනා ගන්නට වෙනවා ඉඳුල් ඉතුරු වෙන්නේ නැහැ. සමහරක් ගෙවල තියෙන ඉඳුල් මෙච්චරයි පොල් කට්ට. පළාත් පාලන ආයතන 7කින් මෙහෙට කුණු වෙනවා. ඉඳුල් තමයි ගොඩක් වෙන්නේ. ගොඩක් ඉඳුළුයි එළවලු එහෙම එනවා මේ මාකට් වලින් එහෙම අයින් කරනවා ඒවා එනවා. ඉඳුල් තමයි ගොඩක් වැඩි. ඔය ඇත්තටම අපි දකිනවා දැන් කන්නවත් මිනිස්සු නැති වෙලාවේ මෙතනට ගොඩාක් මේ අපදේ දානවා මිනිස්සු ගොඩක් කැම જાති. ඉතින් අපි දැකලා ඉතින් අපිට කලකිරලා ඉන්න වෙනවා ඉතින්. මිනිස්සු කරන මේ වැඩේ ඉතින් මොකක් කර වෙනවා නම් හොඳයි මේ දෙඩි දෙයක්. ඉස්සරහට ඉතින් මේකට විසඳුමක් මොකක් කර යන්න තුනක් තුන් ප්‍රශ්නයක් කරනවා. එයාලට එහෙම කරන්න එපා කියලා තමයි කියන්නේ. තමන්ට පුළුවන් ප්‍රමාණයට කන ප්‍රමාණයට උයාගෙන කරගෙන ඒ විතරනේ සාමාන්‍යයෙන් අපි දැන් මේක පුරුදු වෙලාම අපි ප්‍රමාණයට උයලා කනවා. ජාතික අපරාධයක්. ඊ දෙනෙකුට බඩගින්න ඉන්න මේ කන්න දෙන්න පුළුවන්. එනවාද අපේ ගෙවතර සාමාන්‍ය 5 දෙනෙක් ඉන්නවා. මායි වයිෆුයි ළමයි දෙන්නයි අම්මයි සාමාන්‍ය හාල් හුඬු දෙකක් තමයි තියන්නේ. මදි වුණොත් තමයි රැටපත් තියාගන්න. මදි ගොඩක් දුරට ඉතින් පොඩ්ඩක් මදි වුණොත් හාල් හුඬුවක් වගේ තියාගන්න ඒක ඇති. ඒක ඉවරෙන්න කනවා. කවදාවත් මම බත් අහක දාන්නේ නැහැ. ඉතින් අපිට දැනගන්න ලැබුණා දෛනිකව ආහාර ටොන් ගණනාවක් මෙහිදී බැහැර කරනවා කියලා. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා මේ ආහාර අපතේ යාම මෑත කාලිනව වැඩිවීමක් සිදු වෙලා තියෙනවා කියලා. ඉතින් ලාෆ්ස් ගෑස් අපි සමාගමක් වශයෙන් ඔබගෙන් ඉල්ලා සිටින්නේ මේ ආහාර අපතේ යාම අවම කිරීමට කිනම් හෝ පියවරක් ගන්න. ඉතින් මේ පළමු පියවර තමන්ගේ බත් පිඟානෙන් අපි පටන් ගමු.